මේ සැරේ අවුරුද්ද අපිට හරිම විශේෂ අවුරුද්දක්. මේ සැරේ 100ක් තමයිනුත් අපේ ඉර ඇවිල්ලා ඉන්නවා. ඒකින්ද මං හිතුවා මට තියෙන ප්‍රශ්න දෙක තුනක් ඔන්න 100ගෙන් අහනවා කියලා. 100 ඇයි අපි චාරිත්‍ර කරන්නේ? දැන් අපි අවුරුද්දට විවිධ චාරිත්‍ර කරනවා. හිසතෙල් ගෑම නොනගතේ වගේ චාරිත්‍ර කරනවා. ඇයි අපි චාරිත්‍ර කරන්න ඕනේ සහ ඇයි අපි ඒව ඉගෙන ගන්න ඕනේ? පුතා මේ රටක සංස්කෘතිය සදාචාරය ඒ සියලු දේවල් පවතින්නේ ඒ රටේ ඇදහිලි විශ්වාස ගතිසිරිත් ඇවතුම් පැවතුම් ඔය ඔක්කොමත් එක්ක අපේ රටේ සෑම ජාතික උත්සවයක් හා බැඳුණු යම් දේවල් තියෙනවා. අලුත් අවුරුද්ද ඒ අතින් විශේෂයි. අලුත් අවුරුද්දේ කැම්බීම් අතරින් ගියාම හැසිරීම් චාරිත්‍ර වාරිත්‍ර ඒ වගේ හැම දෙයක්ම එකින් එකට සම්බන්ධයි. හිසතෙල් ගන්නවා. ඒ කියන්නේ අපි විශ්වාසයක් තියෙනවා හිසතෙල් ගෑවෙන් අපිට යම් ශාන්තියක් ගුණයක් ඇති වෙනවා කියලා. දෙමව්පියන්ට ගෞරව දක්වන එක, බුලත් අතක් දීලා වැඳලා පව් සමා කරගන්න එක, ඔයගේ හැම දෙයක්ම අපට මේ අලුත් අවුරුද්දේ අලුතෙන් සිද්ධ වෙනවා. අපි හිතනවා පරණ අවුරුද්දේ වුණාට පස්සේ අලුත් අවුරුද්දේ අපි අලුතෙන් හිතලා අලුත් ලෝකයක මුහුණ දෙන්න ඕන කියලා. ඒ හැඟීම ඇතුව තමයි අපේ රටේ සියලුම චාරිත්‍ර වාරිත්‍ර ආගමානුකූලව ආගම මුල් කරගෙන නොනගතේ කියලා කියන්නේ හැමදෙනාම පන්සල් යන වෙලාව. පන්සලට ගියාම ඒ පන්සල එකම සාමකාමී සහජීවනයේ පිරුණු තැනක්. හිත සංසුම් වන තැනක්. තරහ මරහ අමතක වන තැනක්. ඊට පස්සේ ආපහු එන්නේ ජන ක්‍රීඩා ඉස්සර වර්තමානයේ නම් දකින්න අඩුයි. ඒ ජන ක්‍රීඩාවලත් සිද්ධ වෙන්නේ ඒ සාමූහිකත්වයම තමයි. දැන් සීයා අපි එහෙම කියලා කන්න නැතුව ඉන්නේ. දැන් අපිට ගෙදර ඇතුලේ කන්න දෙන්නෙත් නෑ නැකතක් කලකක් බලන් ඉන්නේ. මෙහෙමයි පුතා. මොකද නොනගතේ කියන කාලය තුල අපිට තියෙන්නේ ආගමික වතාවත් කරන්න තමයි වෙන් වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ කැම්බීම් ආදියෙන් තොර වෙන අපි දන්නවනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා රාත්‍රී ආහාරයෙන් වැළකී සිටිනවා. ඒකෙන් ශරීරයට විශාල සුවයක් අත් වෙනවා. අපිටත් එහෙමයි. අපි නොකා නොබී අපි සූදානම් වෙනවා ඊළඟ අවුරුදු කෑම මේසෙට. එතකොට අපිට නිදාසේ ඒ කෑම බීම සප්පායම් වෙන්න පුළුවන්. ඒක නිසා ඉතා පෝෂ්‍යදායී සහ ගුණදායක බව මුල් කරගෙන තමයි ඒ සියලු දේවල් එකට එකතු වෙලා රැස් වෙලා තියෙන්නේ. ඇයි සීයා අපි ලිපගිනි මොලවන්නේ එක වෙලාවක? ලිපගිනි මෙලවීම විතරක් නෙවෙයි පුතේ. හැම දෙයක්ම අපි නැගතක් අනුව කරන්නේ. අවුරුද්දට සඳ බලන එක, ඊට පස්සේ ස්නානය කරන එක, ඊට පස්සේ අපි ලිපගිනි මොලවන එක, ඊට පස්සේ ආහාර අනුභවය, වැඩැල්ලීම, ඊට පස්සේ හිසතෙල් ගෑම. ඔය හැම එකක්ම අපි කිසියම් නැකතක් අනුව තමයි කරන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ මේ රටේ හැම කෙනෙක්ම එකට එකතු වෙනවා. ඒ සාමූහිකත්වය සහ සහජීවනය කියන විශේෂත්වය අනුව තමයි මේ කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ. සුනාමි ඛේදවාචකයේ වෙලාවේ මුළු රටේම එකම වෙලාවට නිස්සබ්ද වෙනවා. ඉතින් ඒකෙන් එහෙම ඒ වගේ දේවල් අපේ රටේ තියෙනවා, පවතිනවා. අපි ඒව ආරක්ෂා කරගන්න ඕනේ ඉදිරියට. ඔය වගේ ඉතින් කතා කරන්න අපිට ගොඩක් දේවල් තියෙනවා. අපි පස්සේ ඊටු ටිකක් 100ත් එක්ක කතා කරලා බලමු.